හයි ෆුඩීස් ෆුඩ්ප්‍රින්ස් YouTube චැනල් එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. රසම රස මශ්රූම් ඩෙවල් එකක් හදන්න යන්නේ. මේක වෙජිටේරියන් අයට උනත් හදාගන්න පුළුවන්. බිත්තර වෙනුවට බේකින් පවුඩර් එකතු කරලා හැදුවත්. ඉතින් එන්නකො හදන විදිහ බලන්න. පුරුදු විදිහටම රෙසිපි එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණත් එක්කම මම වීඩියෝ එක යටින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඩෙවල් එකට එකතු කරන මාළු මිරිස් ටික මුලින්ම මම මේ විදිහට හීනියට කපා ගන්නවා. බිම්මල් ග්‍රෑම් 250කට වගේ මාළු මිරිස් කරල් දෙකක් තිබුණම හොඳටම ඇති. ඊළඟට ටිකක් ලොකු තක්කාලි ගෙඩියක් අරගෙන මේ විදිහට කෑලි වලට කපා ගන්නවා. ඊළඟට ඉඟුරු කෑල්ලක් එක්ක සුදු ලුණු බික් කීපයක් මේ විදිහට තලා ගන්න ඕනේ. ඒ වගේම මේකට මම බිත්තරයකුත් ඇඩ් කරනවා. වෙජිටේරියන්ස්ලට පුළුවන් බිත්තර ඇඩ් නොකර බේකින් පවුඩර් මේස හැන්දක් වගේ එකතු කරන්න. මුලින්ම බිම්මල් ටික මේ විදිහට ඉරා ගන්නවා. ගොඩාක් හීනියට නෙවෙයි, ටිකක් ලොකු කෑලි වලට. මම මෙතන බිම්මල් ග්‍රෑම් 250ක් වගේ තමයි අරගත්තේ. බිම්මල් ග්‍රෑම් 250කින් හදද්දි තමයි අනිත් ද්‍රව්‍යත් මේ ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන්නේ. ඔයා මේකට ගන්න බිම්මල් ප්‍රමාණය අනුව අනිත් දේවලුත් අඩු වැඩි කරලා හදාගන්න. ඉතින් මේ ගමන් මතක් කරන්නම්, මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. දිගටම මේ වගේ රෙසිපීස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔන්න දැන් බිම්මල් ටික හරි. මම මේකට ස්පයිසස් ටික ඇඩ් කරන්නයි හදන්නේ. මුලින්ම මම එකතු කරා කහ කුඩු, ඊළඟට ගම්මිරිස් කුඩු, ඊට පස්සේ මිරිස් කුඩු ටික එකතු කරා. ඒ වගේම ලුණු කුඩු ටිකක් එකතු කරනවා. අන්තිමට බිත්තර එකතු කරලා හොඳට මික්ස් කරන්නයි තියෙන්නේ. ලුණු කුඩු එකතු කරද්දි පරිස්සමින් එකතු කරන්න. වැඩි කරගන්නේ නැතුව. මදි වුණොත් නම් පස්සේ වුණත් අපිට ඇඩ් කරන්න පුළුවන්. අන්තිමට මම මේ මිශ්‍රණයට කෝන්ෆ්ලවර් ටිකක් එකතු කරලා අනා ගන්නවා. මේකෙන් මේ මිශ්‍රණයේ තියෙන වතුර ගතිය අඩු වෙනවා. කෝන්ෆ්ලවර් ගෙදර නැත්නම් ඔයාට පාන් පිටි ටිකක් උනත් එකතු කරන්න පුළුවන්. ටික ටික හිමීට එකතු කරන්න. ඉතින් ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරලා මැරිනේට් වෙන්න විනාඩි 15ක් විතර තියන්න. ඔන්න විනාඩි 15කට පස්සේ මම මේ ටික බැද ගන්නයි හදන්නේ. ගින්දර වැඩි කරගන්නේ නැතුව තෙල් එක හොඳට රත් වුණාට පස්සේ බිම්මල් ටික එකතු කරලා මේ විදිහට බෙදෙන්න තියන්න. ගින්දර වැඩි කරගත්තොත් නම් මේක කර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගින්දර ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලට පේනවනේ ග්‍රෑම් 250ක් ගත්තට අන්තිමට මෙහෙම බෙදිලා එද්දි චුට්ටයි ඉතුරු වෙන්නේ. ඉතින් මේ ටිකේ හොඳට තෙල් බේරෙන්න තියලා ඔන්න මම ඉතිරි ටිකක් බෙදගත්තා. බැදගත්ත බිම්මල් ටික තෙල් බේරෙන්න තියලා අපි ඩෙවල් එකට ඕන කරන දේවල් ටික ලෑස්ති කරගමු. පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරා. ඊට පස්සේ කෑලි මිරිස්, තක්කාලි සෝස්, සෝයා සෝස්, සීනි එකතු කරා. මේවා දාපු ප්‍රමාණ කොහොමද කියලා මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියෙනවා. මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඒ වගේම ගින්දරත් ගොඩක් වැඩි කරගන්න එපා. අඩු ප්‍රමාණයක තියාගන්න. ඊට පස්සේ අපි කපාගත්ත මාළු මිරිස් ටිකයි තක්කාලි ටිකයි මේකට එකතු කරලා හොඳට කවලම් කරනවා. අන්තිමට මේකට මම ලුණු කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඉතින් ලුණු එකතු කරන්න කලින් ඔයා බලන්න ඕනි අපි අර බෙදගත්ත බිමල් මිශ්‍රණයේ ලුණු රස කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි බෙදගත්ත බිමල් ටික මේකට එකතු කරලා හොඳට කවලම් කරන්නයි තියෙන්නේ. මේක ගොඩාක් වෙලා ලිපේ තියාගන්න ඕනේ නෑ. හොඳට කවලම් වුණාට පස්සේ ලිපෙන් බාගන්න පුළුවන්. ඉතින් ඔයා හදද්දි බලන්නකෝ මේක හරිම සුවඳයි මේ වෙලාවට. මේකත් එක්ක විතරක්ම වුණත් බත් කන්න පුළුවන්. ඒ තරමට රසයි. ඔයා මේ රෙසිපි එකට කැමති නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. සර්ව් කරන්න කලින් උඩින් ලුණු කොළ ටිකක් ඉහා ගත්තම තවත් ලස්සනයි වගේම රසයි.
ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. මම තියෝමි. මේ මගේ ෆුඩීස් ෆුඩ්ප්‍රින්ට්ස්.